සියලු දෙනාටම ආයුබෝවන්. ඉතින් කොහොමද ඔයාලට හැමෝම සතුටින් ඉන්නව ඇති කියලා හිතනවා. ඉතින් මම මේ රීඩින් එක ඔයගොල්ලන්ට අරගෙන ආවේ දෙවියන්ගෙන් ඔයාට ලැබෙන විශේෂ පණිවිඩයක් ගැන කියන්න. ඉතින් දෙවියන්ගේ ආශිර්වාදාත්මක රීඩින් එකක් තමයි දැන් මම ඔබට ලබා දෙන්නේ. මේ රීඩින් එක අරගන්න නම් මේ දීලා තියෙන පින්තූර වලින් ඔයා කැමතිම පින්තූරය, ඔයාගේ හිත යන පින්තූරය, හිත ගන්න කියන පින්තූරය එක පාරටම දැකපු ගමන් මොන පින්තූරයටද ඔයා කැමති උනේ? අන්න ඒ පින්තූරය තෝරගෙන මේ රීඩින් එක අරගන්න. ඉතින් බලන්නකෝ ඔයාට වැදගත් දෙයක් මේ රීඩින් එකේදී කියනවා. පළවෙනි පින්තූරය තෝරපු ඔයාගේ දේවතා කාඩ් පත් රීඩින් එක තමයි දැන් මම ලබා දෙන්නේ. ඉතින් මේ රීඩින් එක ඔයාලට ලැබෙන්නේ මොකක්ම හරි හේතුවක් නිසා. ඉතින් විශ්වයෙන් ඔයාට විශේෂ දෙයක් කියනවා. අන්න ඒ දේ තමයි දැන් මේ ඔයාට අහන්න ලැබෙන්නේ. ඉතින් මේ රීඩින් එක මොකද්ද කියලා බලමුකෝ. මෙන්න මෙහෙම කියනවා. මානසික සහ ශාරීරික පරිවර්තනයේ සංකේතවත් කරමින් පරිවර්තනයට අධිපති දේවතාවා ඔබට කියනවා ඔබේ ජීවිතේ ඔබ ලබලා තියෙන දියුණුව ගැන. ඒ ඔබ ලබලා තියෙන සාර්ථකත්වය ගැන අවධානය යොමු කරන්න කියලා. පරිවර්තනයට අධිපති ධූරය දරන මේ දේවතාවා කියනවා මේ පරිවර්තනය ජීවිතේට අත්‍යවශ්‍ය දෙයක් කියලා. දලඹුවාගේ මරණය කියන්නේ සමනලයෙකුගේ ඉපදීම. ඒ වගේම තමයි මිනිස්සු වන අපටත් ජීවිතේ පරිවර්තනය හුඟක් වැදගත් වෙනවා. ඔබේ කල්පනාවට එන අලුත් දේවල් ඒ හැම එකක්ම පිළිගන්න. ඒවා ඔබේ ජීවිතේ දියුණුවට යොදා ගන්න එතකොට ඔබට පුළුවන්. ඒ වගේම ඔබට ඉදිරියට යන්න පුළුවන් ශක්තිය සහ හැකියාව අගය කරන්න. අලුත බිහි වුණු සමනලෙක් වගේ බය නැතුව දිරි අරගෙන පියාඹන්න. ඔබේ දේවතාවට කියන්න මේ පරිවර්තනය තුළදී සිදුවෙන අපහසුතාවලට මුහුණ දෙන්න ඔබට ශක්තියක් වෙන්න කියලා. ඒ වෙනස්කම් වලට බයෙන් පරිවර්තනය වෙන්නේ නැතුව ඉන්න එපා. අලුත් ශක්තියින් වලට, අලුත් අභියෝග වලට නොබියව විවෘත වෙන්න. අලුතින් දේවල් කරන්න උත්සාහ කරන්න. ඔබ ඒ දේවල් වලට අකමැති වුණත් ඒ අලුත් අවස්ථාවල තියෙන සුබවාදී දේවල් දිහා බලන්න. ඔබට ඒ දිහා බලන්න පුළුවන්නේ. යම් දෙයක් උත්සාහ කරලා ඒක බැරි වුණා කියලා පසුතැවෙන්න එපා. ජීවිතේ වෙනස් ඇහැකින් බැලුවා නේද කියලා ඒ ගැන සන්තෝෂ වෙන්න ඔබට පුළුවන්. ඉතින් මේ රීඩින් වලට ඔයගොල්ලෝ කැමති නම් ඔයාලගේ ආදරණීය ප්‍රතිචාරය දක්වන්න. එහෙමනම් තවත් අලුත් රීඩින් එකකින් ආයෙත් දවසක මුණ ගැහෙමු. දෙවෙනි පින්තූරය තෝරපු ලස්සන හදවතක් තියෙන ඔයාට දෙවියන් මොනවද කියන්නේ? ඉතින් විශ්වයෙන් මේ වගේ දෙයක් කියනවා. මේ පණිවිඩය ඔයාට ලැබෙන්නම ඕන දෙයක්. එන්නේ ඒ නිසායි ඔයාට මේ පණිවිඩය ලැබෙන්නේ. ජීවිතේ අපි දියුණුවටපත් වෙද්දී ඔබේ අත්දැකීම් වැඩි වෙලා ඔබ ආධ්‍යාත්මික දේවල් තේරුම් ගැනීම සහ ඔබ ගැනම තේරුම් ගැනීමත් සිදු වෙනවා. ඒ වගේම විශ්වයේ ඔබට උරුම තැන දැනගන්නත් උදව් වෙනවා. හැම ආදරණීය අත්දැකීමක්ම ඔබේ ආත්මය පොහොසත් කරනවා. ඔබේ ජීවිතේ සතුටින් පුරවනවා. වේදනාව විඳීම පවා ඔබේ ආත්මචාරිකාවේ කොටසක්. ඒ හරහා ඔබ ඥානාන්විත වෙනවා. ඔබේ කරුණාවන්ත බව වැඩි වෙනවා. වර්ධනයට අධිපති දේවතාවා ඔබට අවවාද කරනවා මේ ආධ්‍යාත්මික දියුණුව ජීවිතේට ළඟා කරගන්න කියලා. සංසුන් තැනක වාඩි වෙලා දේවතාවයට අඬ ගහලා ඔබේ ජීවිතයේ අවශ්‍යතාවයන් සමබර කරලා දෙන්න කියලා කියන්න. ඔබේ සිරුර සහ ආත්මය සමබර කරගන්න උදව් ඉල්ලන්න. එහෙම ජීවිතේ සමබර වුණාම ඔබට කළ නොහැකි දෙයක් නැහැ. ඒ
තරම් ශක්තියක් ඔබට ලැබෙනවා. ඔබ වෙනුවෙන් ඔබේ ආත්මය වෙනුවෙන් දේවල් කරනවා නම් ඔබ ඇතුළතින් පෝෂණය වෙන්න යම් දේ සිදු කරනවා නම් දේවතාවුන් ඒ කාර්ය වඩාත් සාර්ථක කරගන්නට ඔබට උදව් කරනවා. එතකොට දැන් ඔබ දන්නවා ඔබ නිවැරදිම විදියට දියුණුව කරා ලන් වෙනවා කියලා. ඉතින් ඔන්න ඔය වගේ පණිවිඩයක් තමයි ඔබට විශ්වයෙන් ලබා දෙන්නේ. මේ පණිවිඩය ඔබට ලැබෙන්නේ මොකක්ම හරි හේතුවක් නිසා. ඉතින් මේ රීඩින් වලට ඔයගොල්ලෝ කැමති නම් ඔයාලගේ ආදරණීය ප්‍රතිචාරය දක්වන්න, ඒ වගේම තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. මොකද මේ රීඩින් හැම එකක්ම ධනාත්මක රීඩින්. ඔයාගේ ජීවිතේ තව චුට්ටක් ඉස්සරහට අරගෙන යන්න මේ හැම වචනයකටම පුළුවන්. ඉතින් අපි එහෙමනම් තවත් අලුත් රීඩින් එකකින් ආයෙත් දවසක මුණ ගැහෙමු. තුන්වෙනි පින්තූරයේ තෝරපු ලස්සන හදවතක් තියෙන ඔයාගේ ඒන්ජල් කාඩ් රීඩින් එක තමයි දැන් මම ලබා දෙන්නේ. ඉතින් අපි බලමු දෙවියන් විශ්වයෙන් මොන වගේ දෙයක්ද ඔයාට කියන්න කියලා. ඉතින් අනිවාර්යෙන්ම මේ පණිවිඩය ඔයාට ලැබෙන්නේ මේ මොහොතේ ඔයාට මේ දේ දැනගත යුතුම නිසා. ජීවිතේ වේදනාවක් දැනුනම අපිට මොනවා හරි නැති වුණාම වෙන මොනවා හරි ප්‍රශ්නයකදී කාගෙන් හරි පිහිටක් ඕනේ වෙනවා. සුව පහසුවට අධිපති දේවතාවා ඔබට ඒ වගේ වෙලාවට පිහිටට ඉන්නවා. එයා කොන්දේසි විරහිත ආදරයකින් ඔබට ලං වෙලා දිව්‍යමය කිරණ එළියෙන් ඔබව නහවලා ඔබව ශක්තිමත් කරනවා. ඉතින් ඔබ දෙවියන්ගෙන් ඉල්ලන්න එහෙම කරන්න කියලා. ඔබට කාගේ හරි පිහිටක් ඕනේ වෙද්දී ඔබට සුව පහසුවක් ඕනේ වෙද්දී සංසුන් තැනක වාඩි වෙලා දේවතාවට කතා කරන්න. ඔබට ඔබව සනසවන්න, ඔබට ආදරය කරන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලන්න. ඔබ මේ දේවතාවා එහෙම කරන බව විශ්වාස කරන්න. එය හිතින් දකින්න. එතකොට ඔබට හිතාගන්න බැරි තරම් ඉක්මනට ඒ වේදනාව නැති වෙලා යයි. ඔබ දන්නා ඔබේ ළඟම වෙන කෙනෙකුට ඒ අවධානය, ආදරේ, සුව පහසුව ඕනේ නම් මේ දේවතාවා ඔබව පොළඹවනවා කිසිම පැකිලීමක් නැතුව ගිහිල්ලා ඒ අයට උදව් කරන්න කියලා. ඔබ තවත් කෙනෙකුට අප්‍රමාණ විදියට ආදරය කළොත්, ආදරෙන් සැලකුවොත්, ඒ අයගේ දුක් වේදනා ළඟදී කිසිම කොන්දේසියක් නැතුව ඒ අයගේ ළඟින් ඉඳලා එයාලගේ හිත හැදුවොත් ඒකෙන් ඔබේ ආත්මයට අප්‍රමාණ ශක්තියක් ලැබෙනවා. ඔබ ආධ්‍යාත්මිකව දියුණු තත්වයට පත් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ පණිවිඩයක් තමයි දෙවියන් ඔබට ලබා දෙන්නේ, විශ්වයෙන් ඔබට කියන්නේ. ඉතින් මේ රීඩින් එක ඔබට ලැබෙන්නේ මොකක්ම හරි හේතුවක් නිසා. ඔයාලට මේ රීඩින් දිගටම ඕනේ නම් ඔයාලගේ අදහස් දක්වන්න. ඒ වගේම මේ රීඩින් වල ඔයාලගේ ආදරණීය ප්‍රතිචාරය දක්වන්න. ඉතින් මේ ධනාත්මක රීඩින් වලින් ඔයාට හැම මොහොතකම දිරිගැන්වීමක් ලැබෙනවා. ඉතින් තවත් කෙනෙක්ට මේ වීඩියෝ ෂෙයා කරන්න. එතකොට එයාලටත් මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අරගන්න පුළුවන්. ධනාත්මකව තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යන්න පුළුවන්. ඉතින් එහෙමනම් තවත් අලුත් රීඩින් එකකින් ආයෙත් දවසක අපි මුණ ගැහෙමු. හතරවෙනි පින්තූරය තෝරපු ලස්සන හදවතක් තියෙන ඔයාට තමයි මේ රීඩින් එක ලබා දෙන්නේ. ඉතින් දෙවියන් විශ්වයෙන් මොන වගේ දෙයක්ද කියන්නේ කියලා අපි බලමු. මේ රීඩින් එක ඔයාට ගොඩක් වැදගත්. ඒ නිසා තමයි ඔයාට මේ රීඩින් එක ලැබෙන්නේ. ජීවිතේ මොන තත්වයක තිබුණත් සතුටට අධිපති දේවතාවට පුළුවන් ඔබේ හදවත ඉහළට ඔසවලා තියලා ඔබට සතුට ලබා දෙන්න. ජීවිතේ දුකෙන්ම පිරුණු අවස්ථාවක වුණත් සතුටු වෙන්න පුළුවන් කාරණාවක් හොයාගන්න බැරි කමක් නැහැ. බොරුවට අනිත් අයට පේන්න ව්‍යාජ හිනාවක් දාන්න උවමනාවක් නැහැ. සතුටට අධිපති දේවතාවට කියන්න ඔබට සතුටින් ඉන්න උදව් කරන්න කියලා. ඔබේ ජීවිතේ ඇතුලේ හැංගිලා තියෙන අපූරු සතුට අවදි කරන්න නම් ඔබ කැමති ඇති. ඉතින් ඒ සඳහා පොඩි භාවනාවක් කියනවා මම. අපි දම් පාට දැල්ල ගැන භාවනා කරමු. බොහොම සංසුන් ස්ථානයකට යන්න.
සංසුන්ව ඉඳගෙන සතුටට අධිපති දේවතාවට කියන්න ඔබට උදව් කරන්න කියලා. එහෙම කරලා හිතින් මවා ගන්න දම්පාට ආලෝක දැල්ලකින් ඔබේ ජීවිතේ වැහිලා යනවා කියලා. දම්පාට ආලෝකයෙන් ඔබ නැහැ වෙනවා කියලා හිතන්න. දම්පාට ආලෝකය මුළු ශරීරේ පුරාම එතෙනවා කියලා හිතන්න. ඔබේ ජීවිතයේ තියෙන දුක, කනගාටුව, වේදනාව මේ දම්පාට දැල්ලට පිච්චිලා යනවා කියලා හිතන්න. ඔබ මේ දේ ගැන හොඳට හිතන්න. ඔබ තුල තියෙන අසුභවාදී දේවල් අකා මකා දාලා ඔබේ ජීවිතේ සුභවාදී බවෙන් පුරවලා ඔබව ශක්තිමත් කරනවා කියලා හිතන්න. ඔබ ඒ විදියට දෙවියන්ගෙනුත් ඉල්ලන්න. මේ අලුතින් ඔබ තුල ගොඩනැගුණු සුභවාදී ශක්තිය පෝෂණය කරගන්න නම් ඔබේ ආත්මය සන්තෝෂයෙන් පුරවන දේවල් නිතර නිතර කරන්න, නිතර නිතර මෙනෙහි කරන්න. හැම වෙලාවකම හිත සන්තෝෂයෙන් පුරවන්න උත්සාහ කරන්න. ඉතින් ඔබට මේ රීඩින් එක ලැබෙන්නේ මොකක්ම හරි හේතුවක් නිසා. ඉතින් ඔබ දන්නවයි හේතුව මොකක්ද කියලා. ඉතින් ඒ වගේම තමයි මේ වගේ ධනාත්මක රීඩින් වලින් ඔයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න ඔබට අවස්ථාව තියෙනවා. ඉතින් ඔබට මේ රීඩින් එක ලැබුණා වගේ තවත් කෙනෙක්ට මේ රීඩින් එක ලබා දීලා ඒ අයටත් සතුට ලබා දෙන්න. ධනාත්මකව එයාලගේ හිතත් පුරවන්න. ඉතින් එහෙමනම් තවත් අලුත් රීඩින් එකකින් ආයෙත් දවසක මුණ ගැහමු. ඔබේ ආදරණීය ප්‍රතිචාරය මේ රීඩින් වලට දක්වන්න. පස්වෙනි පින්තූරය තෝරපු ලස්සන හදවතක් තියෙන ඔබට දෙවියන් විශ්වයෙන් මොනවද කියන්නේ? ඉතින් මේ විශේෂ පණිවිඩය ඔයාට ලැබෙන්නේ මොකක්ම හරි හේතුවක් නිසා. ඉතින් බලන්නකො මොකද්ද කියන්නේ කියලා. දිශාවට අධිපති දේවතාවා ඔබට විශාල ප්‍රයෝජනයක් වෙන්නේ ඔබ ජීවිතේ හරස් පාරකට වැටිලා ඉන්නවා නම්. එහෙම නැත්නම් යන්න ඕනේ දිශාව හොයමින් ඉන්නවා නම් එතකොටත් ඔබට හරි දිශාව හොයලා දෙන්න දිශාවට අධිපති දේවතාවට ඔබට උදව් කරන්න පුළුවන්. ජීවිතේ තීරණයක් ගන්න බැරුව ඉද්දි අන්න ඒ වගේ අවස්ථාවලදීත් මේ දෙවියන් ඔබට උදව් කරනවා. ඉතින් ඒ වෙලාවේදී මේ දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න ඕනේ. ඔබේ ආත්මයට බෙහෙවින්ම ප්‍රයෝජනවත් වෙන දිශාව, මාර්ගය ඔබට පෙන්නලා දෙන්න ඇයට හැකියාව තියෙනවා. මේ සඳහා ක්‍රියාත්මක වෙන්න ඔබ සූදානම් නම් ඔබ ඉන්න තැන තමයි මේ පටන් ගැනීමට සුදුසුම තැන වෙන්නේ. ඔබට පුළුවන් ඔබෙන්ම මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අහන්න. මගේ වර්තමාන තත්ත්වය තුළ මට ඉගෙන ගන්න පුළුවන් දේ මොකක්ද? වෙනස් වෙන්න ඔබේ හිතට පුළුවන්කම තියෙන්න ඕනේ. යම් වෙනස් අවස්ථාවකට නොබියව මුහුණ දෙන්න ඔබ මානසිකව සූදානමින් ඉන්න ඕනේ. එතකොට ඔබේ දේවතාවා ඔබට පෙන්නලා දෙන අලුත් දිශාවට යොමු වෙන්න ඔබට පුළුවන්. ඔබ කැමැතිම කොයි වගේ වෙන්නද කියලා හිතින් හිතලා බලන්න. ඒ විදියට හිතලා ඒ තත්ත්වේ ළඟා කරගන්න දේවතාවන්ගෙන් උදව් ඉල්ලන්න. උදාහරණයක් විදියට ඔබ නිවැරදි පාරේ, නිවැරදි දිශාවේ, නිවැරදි මාර්ගයේ යන කෙනෙක් වුණොත් මොකද වෙන්නේ? ඔබ වටේට ඉන්න අය ඔබට ඒ ගැන හොඳ කියයි නේද? ඔබව පැසසුමට ලක් කරයි, ඔබට ගරු කරයි, ඔබව ඇගීමට ලක් කරයි, ඔබේ හොඳ ගැන කතා කරයි. එතකොට ඔබටම තේරෙයි ඔබ යන දිශාව හරි කියලා. ඉතින් මෙන්න මේ වගේ දෙයක් තමයි ඔබට කියන්නේ. ඉතින් මේ රීඩින් හැම එකකම මේ හැම රීඩින් එකකම ධනාත්මක වචන වලින් පිරීලා තියෙන. ඉතින් මේ රීඩින් ඔයාගේ ජීවිතයට ගොඩාක් වැදගත් වෙනවා. ඒ වගේම ඔබව තවත් ඉහළට ඔසවා තබන්න මේ රීඩින් වලට පුළුවන්කම තියෙනවා. ඉතින් ඔබේ ජීවිතයට වැදගත් වටිනා පණිවිඩයක් ලබා දෙනවා වගේම ලැබුණා වගේම තවත් කෙනෙක්ගේ ජීවිතයට මේ වගේ තවත් වටිනා පණිවිඩයක් ලබා දෙන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් මේ වීඩියෝ වලට ඔයගොල්ලෝ කැමති නම් මේ ඒන්ජල් රීඩින් වලට ඔයගොල්ලෝ කැමති නම් ඔයාලගේ ආදරණීය ප්‍රතිචාරයක් දක්වන්න. එහෙමනම් තවත් අලුත් රීඩින් එකකින් ආයෙත් දවසක මුණ ගැහෙමු.